උඹලගේ ඌ අහලා තියෙන්නේ V8 එක අලුත් එකයි V6 එන්නේ කියලා. වැඩක් නැහැ නේ ඒක කියලා. හරිද? එහෙම නෑ හරිද? ඉස්සෙල්ලා මුලින්ම සීන් එක ගමුකෝ. V8 කියලා දාන එක වැරදි. හරිද? ඕකට ආයේ V8 කියන්න එපා උඹලා. හොඳද? V8 ගාන්නේ ඕක වාහනේ පිටිපස්ස හා බලපුවාම ඉතින් මිනිස්සුන්ට පේන එකන්නේ කියන්නේ V8 කියලා. ඕම තියෙනවා. මොකද තියන සමහර ඒවල මෙතන ස්පෙයා වීල් එකක් තියෙනවා. මෙතන තියෙනවා ගහලා ওই ටිකත් ඇවිල්ලා VX V8 කියලා තියෙන සමහර වෙලාව ඒක සාමාන්‍ය එකක් නම් ඕකේ V8 කියන එක මෙහෙන් ලියලා VX කියන එක මෙහෙන් ලියලා තියන්න පුළුවන් යටපැති දෙකෙන්. හරිද? ඊළඟට VX කියන එකෙන් තේරුම් ගන්න ඒකේ ග්‍රේඩ් එක. හරිද? දෙයක් ගහද්දි දැන් උඹලා ඔය ෆෝන් වල කියන්නේ A+ ග්‍රේඩ් එක, A ග්‍රේඩ් එක එහෙම කියලා. ඒ වගේ තමයි VX කියන එක. VX කියන්නේ මේ වාහනේ ග්‍රේඩ් එක. මේකේ VX විතරක් නෙමෙයිනේ බා. VX එනවා. GX එනවා. ZX එනවා. දැන් අලුත් ඒවල GR කියලා එක්කුත් එනවා. එතකොට උඹලා කියන්න නමක් හොයාගනින්කෝ. හරිද? GR කියලා එනවා. GX R කියලා එකක් එනවා. VX R තියෙනවා. හරිද? ඔය 150 තියෙන්නේ උඹලා 150 ගන්න. ඒක නම් හරියට කියනවා ඇති අන්ත. ඒක TX කියලාත් කියනවනේ. TX මේක නම දැන් ඒකේ TX R එනවා. TX L එනවා. හරිද? ඒකේ DX එනවා. මේ වල DX තියෙනවා. හරිද? ඒ කියන්නේ මේකේ ග්‍රේඩ් එක. හොඳද? ඊට පස්සේ මේ V8 කියලා තියෙනවා නේද? V8 කියන එකෙන් කියන්නේ මේ වාහනේ එන්ජින් එකේ සිලින්ඩර් කන්ෆිගරේෂන් එක කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ උන් සිලින්ඩර්ස් 8ක් තියෙනවා. දැන් උඹලා V8 කියද්දි දන්නවනේ 8ක් තියෙන හින්දා තමයි මේකට V8 කියන්නේ කියලා. V අකුරෙන් කියන්නේ ඔය 8 එක පොලිමට මේ සෙට් කරන්න බෑනේ. එක පොලිමට සෙට් කරපුවම මොකද? බස් එක දාන්න වෙනවනේ එන්ජින් එක. එක්ක තව ලෝරියක් පිටිපස්සෙන් ගේනවනේ ඕක පොලිමට සෙට් කරනවා. එහෙම පොලිමට සෙට් කරපු වාහන වෙනම තියෙනවා. මේක කියලා මම උඹලට ඒක කියලා දෙන්නම්. හරිද? V අකුරේ හැඩයට මේ පැත්තට 3යි මේ පැත්තට 4යි මේ පැත්තට 4යි දාලා මෙහෙම හදලා තියෙනවා. ඒකයි ඔකට V8 කියන්නේ. මේකේ උඹලා ඔය V8 කියන වාහනේ ඇත්තනම LC 200 LC කියන්නේ Land Cruiser කියන එකට. නෝකට තමයි LC කියන්නේ. මෙන්න මේකේ ඇත්තනම තමයි LC 200. මේකට කලින් ආපු එක LC 100. හරිද? එතකොට Prado කියන ඒවා තියෙනවනේ උඹලා. Prado කියන එක box Prado කියන එක LC 70 ඊට පස්සේ ආවා LC 90 එකක් 120 කියන එකත් ඔය දකින්න නිතර මේ ත්‍රිකෝණය වගේ ලයිට් එකක් තියෙන එක Prado එක. ඒ 150 උඹලා කියන දැන් අලුත් Prado එක 250. දැන් උඹලා ඔය කතා කරන්නේ අලුත් සහරායක කියලා අලුත් V8 එක කියලා. ඒ අලුත් V8 එක කියන්න එපා ලැජ්ජයිනේ. ඒක LC 300. හරිද? LC 300 කියන එක එන්නේ බං LC 300 කියන වාහනේ එන්නේ 2021 ඉඳලා ඉහළට අද වෙනකම්. එතකොට මේ උඹලා V8 ගන්නනේ. V8 එක එන්නේ ඒ කියන්නේ උඹලා කියන V8 එක LC 200 එක මේක එන්නේ 2007 ඉඳලා ඉදිරියට. මේ සීරීස් එකේ 2011 වාහනයක් තියෙනවා. ඒක 60th anniversary එකට ගහපු එකක්. මේ සීරීස් එකේ 2021 වාහන සෙට් එකක් තියෙනවා. ඒක 70th anniversary එකට ගහපු එකක්. හරිද? ඊළඟට දැන් උඹලගේ දැවෙන ගැටලුව. හරිද? දල වශයෙන් මම මේක පැහැදිලි කරානේ උඹලට දැන්. උඹලට තියෙන දැවෙන ගැටලුව V8 මේක V8 මේක V6. දැන් V8 V6 කතාවෙන් අයින් වුණා. LC 300 තියෙනවා අපිට තියෙනවා LC 200. මේකේ ගමු අපි 2020 පෙට්‍රල් එක. හරිද? මේකේ ගමු 2021 පෙට්‍රල් එක. හරිද? සමහර රටවල ඇමරිකාවේ වගේ මේකට කියන්නේ ගැසොලින් කියලා. එයාලා ඒකට එහෙම තමයි පෙට්‍රල් වලට කියන්නේ. හරිද? ওই දෙක ගත්තම බං. හරිද? දැන් තැන් වල ගිහලා දැන් ආයෙ චොර වෙන්න එපා ඈ. මේකේ ගත්තාම මේකේ තියෙන්නේ 3.5 ලීටර් twin turbo V6 පෙට්‍රෝල් එන්ජින් එකක්. හරිද? මේකේ තියෙන්නේ 5.7 ලීටර්
naturally aspirated. හරිද? petrol engine එක. මේක V8 configuration එකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. 5.8 ලීටර් මේක 3.5 ලීටර් වලින් ඇවිල්ලා තියෙන්නේ. මූ ඉන්නව නේද? හරිද? මූ හෝස් පවර්ස් 304ක් හදනවා. හරිද? ක්ෂමතාවය පාඩමේ දන්නවනේ හෝස් පවර් එකක් කියන්නේ මොකද්ද? ඒක අපිට හෝස් පවර් අපිට උගන්වන්නේ නැහැ. අපිට කිලෝවොට්ස් වලින් උගන්වන්නේ. හෝස් පවර්ස් වාචය. ඒ කියන්නේ අඟල් සෙන්ටිමීටර් වගේ සීන් එකක් තමයි හෝස් පවර්යි කිලෝවොට්යි කියන්නේ. දෙකම එකයි. ඒක දක්වන ක්‍රම දෙකක්. හරිද? හෝස් පවර් 304ක් මෙයා දෙනවා. මෙයා එළියට දෙනවා හෝස් පවර් 409. මූ කොහොමද එහෙම කරේ? මාර සීන් එක වැඩක් නැහැ කිය හිටපු එක කොහොමද මෙච්චර දෙයක් කරේ? මූ ඒක කරේ බං. මෙයාගේ තියෙන්නේ 5.7 ලීටර් naturally aspirated petrol engine එකක්. මේකේ එන්ජින් එකට හුලං යන්නේ නිකන් අපි වාහනේ යන එයා ප්‍රෙෂර් එකෙන් ඇවිල්ලා මේ කම්බෂන් චේවර් ඒ කියන්නේ ඔක පත්තු වෙන පොට් එකට දෙනවා කියලා හිතපන්කො නිකම්ම ඇවිල්ලා සාමාන්‍ය විදිහකට ඇවිල්ලා දෙනවා. ඒ කියන්නේ ලයින් එකෙන් ආව දෙනවා. මෙයා එහෙම නැහැ. ටර්බෝ දෙකක් තියෙනවා. ටර්බෝ එකකින් කරන්නේ උඹලට තේරෙන විදිහට දැනට අදාළ නැහැ. ඒ ලෙවල් වල ටෙක් කරොත් හම්බෙයි. එහෙම නැත්නම් යුනිවර්සිටි එකේදී හම්බෙයි. හරිද? මැත්ස් කරොත් හම්බෙන්නේ නැහැ. ටෙක් කරොත් හම්බෙයි. හරිද? වෙන්නේ මෙයා කරන්නේ එළියෙන් එන වාතය ඇදලා ගන්නවා, අකුල්ලනවා, අඹරනවා, ප්‍රෙෂර් කරනවා දෙනවා. එතකොට එකපාරට සාමාන්‍ය මේකක පෙට්‍රල් ගොඩක් වෙලාට එහෙම පිච්චෙන්නේ නැහැ හරියට. ඒ පෙට්‍රල් ටික ඉතුරු වෙලා එළියට එනවාමයි. හරිද? අන්න ඒකින්ද මේක ක්ෂමතාවෙන් අඩුයි. හරිද? මේක ක්ෂමතාවෙන් වැඩි. ඒ කියන්නේ මේකේ පෙට්‍රල් ගොඩක් වැඩ කරනවා. මේකේ ලීටරයට කිලෝමීටර් ඒ කියන්නේ 5ක් විතර වැඩ කරනවා කියලා හිතපන්කෝ. kmpl. හරිද? මේකේ 10ක් 12ක් විතර වැඩ කරනවා. ලීටරයට කිලෝමීටර්. ඇත්තටම මේවා රෙගියුලේෂන්ස් හින්දා තමයි මෙහෙම වෙනස් කරන්නේ. නැත්තම් එයාලත් ආසයි V8 දීලා ඔයාලා වගේ අයට මේ ආතල් එක දෙන්න. EU regulations කියලා තියෙනවා, global regulations තියෙනවා. ගොඩාක් වෙලාවට මේ ප්‍රශ්නේ ඇති වෙන්නෙම EU regulations වලින්. එයාලා කැමති නෑ ලොකු එන්ජින් වලින් ඇවිල්ලා උඹලා ලොකුවට පුච්චලා ලොකුවට ගොම කරනවට වැඩි. ඒකින්ද එයාලා කියනවා පුළුවන් තරම් එන්ජින් එක පොඩි කරන්න, පුළුවන් තරම් පිච්චෙන පෙට්‍රල් ගාන අඩු කරන්න, මේක හයිබ්‍රිඩ් කරන්න බලන්න. හයිබ්‍රිඩ් කරන්නේ හයිබ්‍රිඩ් කරාම හයිබ්‍රිඩ් කරන එකේ ප්‍රධාන අරමුණ සහ ටර්බෝ කරන එකේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ ඔය අලුත් වාහන පරිසර හිතකාමී කරන එක. ඒකේ අතුරු ප්‍රතිඵල තමයි මේවා. වැඩි වෙන එක. ඔය නිකන් හිතපන්කෝ ඊළඟට කියන්නම්කෝ BMW වල ඒ සීන් එක තියෙනවා. දැන් මේකේ ඔච්චරයි. හරිද? දැන් තේරෙනවනේ. අවුල් කරගන්න එපා LC300 කියන්නේ ඔන්න මෙතන වැරදිලා තියෙනවා. මෙතන 21 ගමු. මෙතන 20 මේක LC200 එක මෙහෙ තියෙන්නේ. හරිද? මෙයාගේ සීන් එකත් හරි move V8 නෙමෙයි වුණාට මිහිට වඩා almost horse power 100ක් වැඩි. 105ක් වැඩි ඇත්තටම. හරිද? එතකොට උඹලට කිව්වා මේ සීන් එකත් හරි අහපු එකත් හරි අහපු එකට hina උනේ උන්ටත් හරි ඔන්න ඕක තමයි ඒ සීන් එක. හරිද? උඹට ඕනේවා ටික ඔක්කොම කියන්න දෙන්න. ඊළඟට අහන්න තියෙන එක අහන්න. ඊළඟට අහන්න තියෙන එක අහන්න කලින් මේ ඔය